ඔන්න පුංචි දුවේ පුතේ ලස්සන සුන්දර වනාන්තරයකින් වට වුණු ලස්සන ගම්මානයක සේතන් අප්පු කියලා ගමරාල කෙනෙක් ජීවත් වුණා. එයා ජීවත් වුණේ එයාගේ නපුරු බිරිඳත් එක්ක. ඉතින් මේ ගමරාල හේන් ගොවිතැන් කොච්චර කරත් ඒ එකකින්වත් හරි අස්වැන්නක් නම් ගන්න හම්බුනේ නෑ. මෙයා මේ ගැන සෑහෙන්න කනස්සල්ලෙන් තමයි ජීවත් වුණේ. හරිම ගිරීස්මයි. මේ අව්වේ කොච්චරනම් හේන් ගොවිතැන් කරාද? කොහෙද කිසි තේරුමක් උනේ නෑනේ. එහෙන් ගෙදර යනකොට ගෑණි ඔළුව කනවා. මගේ අම්මා හිටවලා ගියපු පොල් ගහ තිබුණේ නැත්තම් මට හිඟා කන්න තමයි වෙන්නේ. බලමුකෝ මේ ගොවිතැනෙන්වත් අස්වැන්නක් ගන්න පුළුවන් වෙයිද කියලා. අනේ අම්මපා මිනිහෝ ඔහේගේ ඔය කම්මැලිකම අතෑරලා සල්ලි කීයක් හරි හොයාගන්න වැඩක් කරනවකෝ. අනේ හාමිනේ මං හේන් කුඹුරු නම් කොච්චර කරාද? මගේ වෙලාව කියන්නේ ඒ කිසි එකක් හරියේ නෑ නෙව. මේ ගිරීස්ම කාලේ කිසි දෙයක් හරියන්නේ නෑ නෝනේ. හරියන්නේ නෑ නෝනේ කීකින් ගියට හරියන්නේ නෑ මිනිස්සුયો. ඔය අතපය වේසල ටිකක් වැඩ කරනවා. මේ පොල් ගහක් බදාගෙන ඒකට වතුර දදා තමුසේ කම්මැලිකමේ කාලය ගත කරනවා. වෙනමක් ඇත්ත තමුසේ මහන්සි වෙලා කරේ. අනේ හාමිනේ පොල් ගහට මුකුත් කියන්න එපා. අපේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ මේ පොල් ගහ හිටුවේ. මෙච්චර කාලයක්වත් කුසගින්න නිවා ගන්න අපි මේ පොල් ගහ පාවිච්චි කරන්නේ. මම මේ පොල් ගහට සාත්තු කරන්නේ මගේ අම්මට සාත්තු කරනවා වගේ. මං හිතාගෙන ඉන්නේ කොහොම හරි මේ පොල් ගහෙන් දියුණු වෙන්න. එහෙනම් ඉතින් මේ පොල් ගහේ රත්තරන් පොල් හැදෙන්න වෙయ్యෝ. දියුණු වෙන්න එක පොල් ගහකින්. තමුසෙනම් කවදා හැදෙයිද මන්දා. මූසිල කමට විරිත්තගෙන ඉන්නවා. ආන්තත්ත කම නොවේ. කවදා හැදෙයිද මන්දා. අද රැටත් ඉතින් බඩගින්න තමයි බුදියන්න වෙන්නේ. කරන කිසි දෙයක් හරියන්නේත් නැහැ. අනේ මන් දන්නේ මාත් මැරලා යනවා බඩගින්නෙම කවදා හරි. මටත් සෑහෙන්න කුසගින්දර දැනෙනවා හාමිනේ. අනේ මන්දා මොන දේ කරත් හරියන්නේත් නැහනේ. ඉන්නකෝ මං හෙට කුලී වැඩ කරන්න යන්නම්. ඉතින් මේ ගමහාමිනේ ගමරාලයි ගොඩක් දවස්වලට බඩගින්නේ තමයි නිදාගත්තේ. මේ ගැන ගමහාමිනේ නම් පුදුමාකාර කේන්තියකින් තමයි ඉඳී. මගේ අම්මා මට තියෙන ආදරේටම තමයි මේ පොල් ගහ දීලා ගියේ. මම මේක හොඳට රැක බලා ගන්න ඕන. ඔයා අදත් පටන් අරගෙන තියෙන්නේ ගෙදර උයන්න කිසි දෙයක් නැහැ. තමුසේ හැමදාම මේ පොල් ගහක් බදාගෙන ඒකම අත්තෙම මැරෙන්න හදනවා. කවදද ඔය තමුසේ හරියට වැඩක් කරලා ගෙදරට යාමින් බඩු ටිකක් ගේන්නේ? අනේ හාමිනේ එහෙම කතා කරන්න එපා. මං හේන් ගොවිතැන් නම් කොච්චර කරාද? මගේ මේ අත් දෙකේ කරගැට දන්නවා. මං කොච්චර ඌවට මහන්සි වුණාද කියලා. ඔන්න පටන් ගත්තා. හැමදාම ඉතින් ඔය බණේම තමයි. බලාගෙන ඉන්නවා. තමුසේගේ අම්මගේ පොල් ගහේ රත්තරන් පොල් හැදෙනකන්. අනේ අම්මා පයකෝ. තාම නිදි. මේ මූසල කමම තමයි මේ ගෙදරට ගහලා තියෙන්නේ. ඔයි ඔයි නැගිටිනවා. ඉර පස්සේ වදිනකන් නිදි. ඉතින් හරියයිද? අනේ මන් දන්නේ කවද හැදෙයිද කියලා. මම යනවා වත්තපල්ලෙහාට. කන්ට මොන හරි හොයාගෙන එන්න. පලා ටිකක්වත් හොයාගන්න එපයි කන්න. කොහෙද බුදියනවා ඉවරයක් නෑ. කන්න හරියක් නෑ ගෙදර. දොට්ට බෑලා මිදුලවත් අතුවා දානවා. තමුසේගේ අර අම්මගේ පොල් ගහේ පොල් ගෙඩියක්වත් වැටලා තිබුණොත් අද කන්ට ගන්න ගෙදරට. හාමිනේ ඉක්මනට මෙහාට එන්නකෝ. මොකද මිනිස්සු බෙරිහන් දෙන්නේ? මේ බලන්ටෝ ඇවිල්ලා. මොකද්ද? අනේ දෙයි හාමුදුරුවනේ. මේ රත්තරන් පොල් ගෙඩිය මේක නම් මට හිතා ගන්නත් බෑ මහත්තයා. මේ ඉක්මනට ගිහිල්ලා මේක විකුණගෙන එන්නකෝ. මේක නම් අපේ වාසනාව හාමිනේ. ඔන්න ඉතින් සෑම දිනකම උදෑසන සේතන් අප්පුගේ මිදුලෙන් රත්තරන් පොල් ගෙඩියක් හම්බුණා. මේ පොල් ගහ නිසා
සේතන් අප්පු දවසින් දවස දියුණු වුණා. ඉතින් හැමදාම වෙළඳ පොළට මේ පතරම් පොල් ගෙඩි විකුණලා මෙයා ලස්සන ගේකුත් හැදුවා ඕන්න. දැන් ඉතින් යාමින් සල්ලිය බාගේ තියෙන නිසා සේතන් අප්පුගේ හාමිනේ නම් ඉතින් හරිම උජාරුවෙන්. අපේ ආමිනේ මහත්තයා කොහෙද මේ තකහණියක් යන්න හදන්නේ? දැන් අපිට යහමින් සල්ලිය බාගේ තියෙන එකේ මල්ලි වෙක් කරගෙන ඉන්න කියලා. ඌත් ගෙදර නිකම්මනේ ඉන්නේ. ඌ ආවයි කියලා අපිට කරදරයක් නෑනේ මහත්තයා. ඒක හොඳයි. රෑබෝ වෙන්න කලින් ගිහලා එන්නත් එපා ආමිනේ. එන ඉක්මනට යන්නකෝ. ගමරාලට සමුදුන්න ගමහාමිනේ කකුල ඉක්මන් කරලා ඉක්මනින්ම ගමන ගියා. මොකද රෑ වෙන්න කලින් ආපහු ගෙදරට එන්නත් එපැයි. පරිමල්ලි ගෙට වරෙන්. අප්පච්චි මලයන්ඩි කොහොමද ඉතින්? ඉන්නවා අයියේ. හරිම මහන්සි. පයින්ම ගියානව. කොහෙද? ඔහෙට සල්ලි කොච්චර තිබුණත් ඔහෙ කරත්තයක් ගන්න වෙයි. මේ හන්දිපත් ඔක්කොම රිදෙනවා. රත්තරම් මුතුමැණික් හම්බුණත් කොහෙද? පවට පින් දෙන්න බෑනෙව. අනේ හාමිනේ අපිට බැරියයි හැමේට කරත්තයක් ගන්නට. යන්නකෝ මේ කොල්ලට නාන්න වතුර ටිකක් සූජානම් කොල්ලා දෙන්න. මොනවා කිව්වත් ඉතින් ඔච්චර තමයි. එහෙනම් ඇඟපත පිරිසිදු කරගෙන එන්නකෝ මල්ලි. කැම ටිකක් කන ගමන් කතා කරන්න බැරියයි. ආගිය තුරුතුරු. හොඳමයි අයියේ. එහෙනම් මහත්තයා ඔය පොල් ගෙඩියක් විකුණලා අර මං කියාපු බඩු ටිකත් අරගෙන අපේ මලයන්ඩියට හොඳ සරමකුයි ෂර්ට් එකකුයි හොඳ පැදරකුයි අරගෙන එන්නකෝ. හොඳමයි හාමිනේ. මං තුනංගු නොවි ඉක්මනින් එන්නම්කෝ. හරි මහත්තයා. මල්ලි අයියත් ගෙදර නැති එකේ යමන් අපි දෙන්න පොල් ගහට නැගලා ඔක්කොම පොල් ටික කඩාගමු. හාක්කේ අපි ඔක්කොම පොල් ටික කඩමු. ඔව් බං. ගෙඩිය විකුණලා කවදා දිනුන වෙන්නද? සීනි කෑවා වගේ. යමන්කෝ. හා යමු අක්කේ. අයියා එන්න කලින් කඩා ගන්නත් එපා. ඔන්න ඉතින් ගමරාල කඩපිලට පිටත් වෙනකම් බලාගෙන ඉඳපු ගමහාමිනේ මල්ලිත් සමග පිටත් වුණා රත්තරම් පොල් ටික ඔක්කොම කඩා ගන්න කියලා. බුදුහම්මා. අනේ මගේ මල්ලියේ. දෙවි හාමුදුරුවනේ. මොන විනාශයක්ද මේ උනේ? අයියෝ. මගේ කොන්ද ඉවරයි. ඔන්න ඉතින් ගමහාමිනේගේ මලයා ගයෙන් බැටනට පස්සේ ඒ දෙන්නට වෙන රාජකාරියක් කරන්න වෙලාවක් තිබුණේ නෑ. මලයාගේ ආවතේව කරනවට වඩා. මල්ලියේ මේ බෙහෙත් ටික බොණ්ඩකෝ. වෙද මහත්තයා කිව්වේ මේ බෙහෙත් ටික වෙලාවට පිව්වම ඉක්මනට අඩු වෙලයි කියලා. උම්මේ. බලාගෙන මල්ලි. මේ කොන් දෙක එක්කම අඩු වුණා නම් කොහොම හරියක්කේ. දැන් නම් ටිකක් ඇවිද ගන්නත් පුළුවන්. ඉක්මනින් අඩු වෙලා යයි මල්ලියේ. මේක බොන්නකෝ. දැන් හරි. දැන් ඉතින් බය වෙන්න කාරි නෑ. බය ඇරලා නැගිටලා ඇවිද්දනම් හොඳ. සේතන් අප්පු වෙද මහත්තයා අර මං කියාපු කතාය ටික තව සතියක් දෙනකොට කොල්ල නැගිටලා ඇවිදි. බය වෙන්න කාරි නෑ. දැන් උනත් මේකගේ හිතේ බය නොවයි තියෙන්නේ. එහෙමයි වෙද මහත්තයා. මං කියාපු හැටියටම වැඩ ටික කරන්නම්කෝ. හවස් වෙලා වෙද මඩුව පැත්තේ ආවනම් හොඳ. බෙහෙත් ටිකක් තියෙනවා කොටා ගන්නට. හොඳමයි වෙද මහත්තයා. දැන් නම් අඩුයි. කොහොම හරි තෙල් බෙහෙත් කරලා බෙදරාලගෙත් සෑහෙන්න මහන්සියකින් පස්සේ ගමමලයා කොහොම හරි ඔන්න ආයෙත් නැගිට්ටා. මල්ලි. ඕ අක්කේ. මෙහාට ටිකක් ආවනම්. මේ ඉන්නේ. මල්ලි. දැන් ඇඟට එම අමාරු නෑ නේද?
නෑ අක්කේ අක්කලා සාත්තු කරානේ දෙවියන්ගේ පිහිටින් දැන් හොඳටම හොඳයි. ඇඟට තමාරු නැති එකේ යමු ගෙන් අර පොල් ටික ඔක්කොම කඩමු. එකවර වික්කම ලොකු ගාණක් ගන්න බැරියයි. මං අරන් දෙන්නම් උඹට හොඳ කරත්තයක්. එතකොට ඔය බඩු ටිකක් ඇද්දම හොඳ ගාණක් හොයාගන්න පුළුවන් දවසට. හා අක්කේ යමු. දැන් නම් බය වෙන්න කාරි නෑ. මන් නගින්නම් ගහට. අපෝ ආයි ගස් නගින්ට නෑ ඕනේ නෑ. පොරව ගනින්කෝ අපි කපමු ගහ. හා ඒක හොඳයි. මං පොරව අරන් එන්නම් අක්කා ගහ ළඟට යන්කෝ. ඔන්න පොල් ගහ වැටෙනවා අයින් වෙන්න. මොකද්ද මේ උනේ? ගහේ තියෙද්දි රත්තරන් පොල් බිමට වැටුනම නිකම් පොල්. දෙයියනේ. මොකද්ද උඹලා මේ කරේ? තණ්හාව වැඩි වෙලා පොල් ගහ කැපුවා නේද? එක ගෙඩිය හරි විකුණලා අපි කොච්චර සතුටින් ජීවත් වුණාද? දැන් ඉතින් ඔක්කොම ඉවරයි. අනේ මගේ අම්මා දැනගත්තොත් ඉන්නේ ඒවා. ඔන්න ඉතින් ගමහාමිනේගේ අධික තණ්හාව නිසා පොල් ගහ කපපු එක ගැන හරිම කලකිරීමෙන් තමයි ගමහාමිනේ ජීවත් වුනේ. රත්තරන් පොල් තියා නිකම් පොල් ගෙඩියක්වත් නැති මේ පවුල අන්ත අසරණ දුප්පත් තත්ත්වෙටම වැටුණා. සල්ලිය බාගේ නැති නිසා ගේ දොර ඉඩ කඩන්ද මෙයාලට උගස් තියන්න වුණා. අන්තිමේදී ඒ හැම එකක්ම සින්න වෙලා මෙයාලට ඉන්න තැනක්වත් නැති වුණා. ගමහාමිනේගේ අධික තණ්හාව නිසා ගමහාමිනේ විතරක් නෙවෙයි අමාරුවේ වැටුනේ. සේතන් අප්පුද ඒ ලැබිච්ච වාසනාව අහිමි වෙලා ගොඩාක් දුක් විඳිනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ කිසිම දවසක තණ්හාවක් ඇති කරගන්න එපා හිතේ. එතකොට ඔයාට ඔයාගේ ජීවිතේට ලැබිච්ච හැම දෙයක්ම නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඔයාගේ නුවණ පාවිච්චි කරලා ඔයාට ලැබිච්ච දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. එහෙනම් මේ කතාවෙන් පුංචි හරි ආදර්ශයක් ඔයාගේ ජීවිතේට ගත්තනම් කාටුන් ස්ටෝරි channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට මේ වගේ ලස්සන වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලෙන්නම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. අපි කාටුන් ස්ටෝරි